ඉතින් අපිට මේ විජයබාහු රජතුමා පුතේ වැදගත් වෙන්න, එතුමා අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වෙන්න ඊටාම වැදගත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ 800 වසකටත් වඩා වැඩි කාලයක් ලංකාවේ පැවති මේ චෝල පාලනයෙන් අපේ ලංකාව මුදව ගන්න පළවන විජයබාහු රජතුමා. ඒ වගේම තමයි මතක තියාගන්න මෙතුමා පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණ විතානයන් අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් එතුමා බොහොම වගකීමෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි විජයබාහු වැන්නෙක් මේ රටේ නොයිපදුනා නම් මතක තියාගන්න අපේ මේ සිංහල ජාතිය අපිට නැති වෙන්න ඉඩ තිබුණා. මේ අපේ රට අපිට නැති වෙන්න ඉඩ තිබුණා. මේ රට චෝල දේශයේ තවත් එක් ප්‍රාන්තයක් වෙන්න ඉඩ තිබුණා කියලා එතුමා කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතුවම තමයි පුතේ මෙතුමාට අපි මහා විජයබාහු කියලා කියන්න හේතුව වෙන්නේ. ඉතින් පුංචි කාලේ කිත්ති කුමාරයා, මව ලෝකිතා දේවිය, පියා මොග්ගල්ලාන මහා සාමි මෙන්න මේ දෙදෙනාට දාව රුහුණු ප්‍රදේශයේ ඉපදිච්ච මේ කිත්ති කුමාරයා හරි අභියෝග මැද්දේ තමන්ගේ තරුණ වියට එළඹෙන්නේ, වර්ධනය වෙන්නේ, තරුණයෙක් විදිහට වර්ධනය වෙන්නේ අභියෝග රැසකුත් එක්ක. එතුමාට චෝලයින්ගෙන් මේ රට නිදහස් කරන්න කලින් මතක තියාගන්න රුහුණෙන් අභියෝග එල්ල වෙනවා. රුහුණේ ප්‍රදේශාධිපතියෝ මෙයාට විරුද්ධව සටන් වදිනවා. මොකද රුහුණේ රජ වෙයි කියන බයට. නමුත් කේශධාතු කාශ්‍යප ලෝකේශ්වර වගේ ප්‍රදේශාධිපතීන් එක්ක සටන් කරලා රෝහණේ රජ වෙනවා. 1055 දී මෙයා කතරගම රජ වෙනවා මුලින්ම. කතරගම රජ වෙලා තමයි පුතේ මහා නාගහුල ඉඳලා තුන් පැත්තකින් සේනා මෙහෙवला රාජේන්ද්‍ර චෝලගේ බලය මැඩපවත්තන්නේ. මේ තමයි ලංකාවේ උපක්‍රමශීලී ප්‍රථම යුද මෙහෙයුම. එතුමා නැගෙනහිර වෙරළ ඔස්සේ එක සේනාවක්, බටහිර වෙරළ ඔස්සේ ලංකාවේ එක සේනාවක්, ඒ වගේ මහවැලි ගඟ ඔස්සේ මහියංගනය හරහා එතුමා එනවා තවත් සේනාවක් අරගෙන. ඉතින් මෙන්න මේ ආකාරයට සේනා තුනක් මෙහෙवला පොළොන්නරුව වටලලා රාජේන්ද්‍ර චෝලගේ සෙබළු විනාශ කරලා මේ පාලනය සම්පූර්ණයෙන් නැති කරලා දානවා.